Hi guys, good morning. අද 2026 ජනවාරි 23 දැන් වෙලාව උදේ 7:40යි. අපි අද උදේම ගෙදරින් පිටත් වුණා. පොඩි ගමනක් යන්න. අද කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා බලමු. අද අපි මේ ගමන යන්නේ මගේ හස්බන්ඩ්ගේ යාළුවෝ කට්ටියක් එක්ක. ෆැමිලිස් යන්නේ ෆැමිලිස් 8ක් විතර යනවා අපිත් එක්ක. මේ ගමන ප්ලෑන් කරේ මාසෙකට විතර කලින්. ඉතින් හස්බන්ඩ්ගේ යාළුවෝ කට්ටිය තමයි මේක ප්ලෑන් කරලා තිබ්බේ. ඒගොල්ලන්ගේ පුරවර සහෘදයෝ කියලා වෙනම සමිතියක් හදාගෙන තියෙනවා. ඒකෙන් තමයි ඒගොල්ලෝ මේක ඕගනයිස් කරලා තිබ්බේ. ඉතින් අපි උදේ කෑම එක මග නතර වෙලා තමයි ගන්න තීරණය කරලා තිබ්බේ. පානයි පරිප්පුයි සීනි සම්බෝලයි. පාන් ගේන අය එනකන් තමයි මේ බලන් ඉන්නේ අපි කට්ටියම. ඔන්න අපි පානුත් කාලා රස ප්ලේන් ටිකකුත් බීලා යන්න පිටත් වුණා අපේ නවාතැනට. අපි විජේ රිසෝට් එකට ආවා. අපිට මුලින්ම රස වෙල්කම් ඩ්‍රින්ක් එකක් ලැබුණා. අපි හැමෝම මෙතනට ආවේ ටිකක් රිලැක්ස් වෙන්න, විනෝද වෙන්න. ඉතින් පවුලේ කට්ටියත් එක්ක, ඒ වගේම යාළුවෝ කට්ටියත් එක්ක එකට ඉන්න කතා කරන්න. ඉතින් මේ හැම දෙයකටමත් එක්ක ඉතින් බලමු මේ තැන කොච්චර ගැලපෙනවද කියලා, අපේ මේ හිතන් අප දේවල් අපිට කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න. මේ වගේ ගමනක් ආවම එලීනා බබා අපිට කරදර කරන්නේ නැහැ. ඇත්තටම එයා ලොකු සපෝට් එකක් දෙනවා අපි දෙන්නටම. කොහොමත් පුංචි බබාලා කැමතිනේ යාලා ඉන්න පරිසරය වෙනස් වෙනවා නම්. මේ ඉන්නේ අන්න එහෙම පැටව ටිකක්. අපිට ලන්ච් එකට තව වෙලා තියෙන නිසා අපි ක්‍රිකට් මැච් එකක් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ලොකු ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මේකේ ග්‍රවුන්ඩ් දෙකක් තියෙනවා. මේ එකක් මෙතන ෆන් ගේම්ස් ඒවා මේවා තියෙනවා. ඉතින් සෙල්ලම් කරන්න පොඩි ළමයින්ට සෙල්ලම් කරන්නත් තව ප්ලේග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් ලොකු ඉඩක් තියෙන තැනක්. ෆන්ක්ෂන් එකක් තියන්න, අවුරුදු උත්සව තියන්න, ෆැමිලි ගෙට් වලට, එතකොට මොනහරි ආයතනික ෆන්ක්ෂන් එකට හොඳටම මැච් වෙන තැනක් තමයි විජේ රිසෝට් එක. දැන් යමු අපි අපේ රූම් එක බලන්න කොහොමද කියලා. විජේ රිසෝට් එකේ රූම්ස් මේ තියෙන ට්‍රිපල් රූම් එකක්. ඇත්තටම මම නම් සතුටුයි රූම් එක ගැන. මොකද හොඳ තත්ත්වයෙන් තියෙනවා. හැමදේම හොඳට තිබ්බා. යාළගේ වොෂ්රූම් හැමදේම හොඳ ක්ලීන් එකට හොඳට තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ රූම් එක තිබ්බේ. ඊළඟට අපි ගියේ පූල් එකට. මේකේ පූල් දෙකක් තියෙනවා. ඊට අමතරව බේබි පූල් එක වෙනම තියෙනවා. ඉතින් හරිම ලස්සනයි එතනත්. ඒ වගේම මෙතන බැඩ්මින්ටන් ප්ලේ කරන්න පුළුවන්. එලි ඔන්න දැන් අපි ලන්ච් එක ගන්න තමයි යන්නේ. බලමු අද ලන්ච් එකට මොනවද තියෙන්නේ කියලා.
ලන්ච් එකෙන් පස්සේ එලීන බබා නිදාගත්තා. ඉතින් මමත් ඇඳට වෙලා චුට්ට වෙලාවක් හිටියා. හවසට අපිට මෙන්න මේ වගේ ටී එකකුයි ස්නැක් එකකුයි හම්බුණා. අපි ඒක රූම් එකටම ගෙන්න ගත්තා. ඊට පස්සේ අපි දෙන්නම ලෑස්ති වෙලා එළියට ආවා. එලීනගේ තාත්තා තාම පූල් එකේ. හවස් වරුව අපි කට්ටියම ටිකක් එළියට වෙලා සෙල්ලම් කර කතා කර ඉන්න තීරණය කරා. හැමෝම හරිම නිදහසේ හරිම සතුටින් තමයි මේ ඉන්නේ. ඇත්තටම මට නම් මතක් වෙනකොට ආයෙත් යන්න තියනවා නම් කියලා හිතෙනවා. ඉතින් ආසයි ඇත්තටම ලස්සන හදවත් ටිකක් එක්ක මේ විදිහට කතා කර ඉන්න සතුටු වෙන්න. ඉතින් අපි හැමෝම කැමතිනේ. ඉතින් මේ දවසත් ඒ වගේ දවසක්. ඔන්න ඉතින් අපි ප්ලෑන් කරගත්ත විදිහටම නයිට් පාටි එක අපේ ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් අද කන්න බොන්න සින්දු කියන්න විනෝද වෙන්න තමයි මේ හදන්නේ. Good morning. ඔන්න උදේම නැගිට්ටා. උදේම කිව්වට 7:00මාරට 8ට විතර තමයි මම මේ වීඩියෝ කරේ. එතකොට ඊයේ රෑ 12:00මාර 1:00මාර වගේ වුණා අපිට නිදා ගන්න යද්දී. ඒ නිසා චුට්ටක් දවල්නකන් නිදාගත්තා. Good morning Elena. Good morning Elena. Good morning අම්මා කියන්න. Good morning අම්මා. Very good. ඇත්තටම මේ පරිසරය නම් හරිම නිස්කලංකයි. හරිම ෂෝක්. ඉතින් ඔයගොල්ලෝත් ඇවිල්ලා බලන්න විජය රිසෝට් එකට. හොඳම තැනක් තමයි. පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා දවසක් දෙකක් ඉඳලා යන්න. දැන් අපි මේ උදේම කන්නයි යන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා අද කෑම. විජය රිසෝට් එකේ උදේම අපි පොඩ්ඩක් වටපිටාව බලන්න කියලා ගියා. මොකද මේකේ ලොකු ඒරියා එකක් තියෙනවා මේ විජය රිසෝට් එකේ. ඉතින් උඩ පැත්තේ තියෙනවා තව ලොකු ග්‍රවුන්ඩ් එකකුත්
පූල් එකක් තියෙනවා. එහෙම තියෙනවා ලස්සන තැන් කීපයක්. ඉතින් අපිට ඒ දවසේ යන්න බැරි වුණා. ඉතින් අද දවසේ අපි ඒ නිසා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන මේ යන්නේ චුට්ටක් ඇවිදින්න ඒ පැත්තට. අපිට අද උදේ 11යි ගානට තමයි චෙක් අවුට් වෙන්න තිබ්බේ. නමුත් අපි අද ලන්ච් එකත් අරගෙනම යන්න තමයි කට්ටියම තීරණය කරලා තිබ්බේ. මේ අතරතුර එලීනා චුට්ට වෙලාවක් නිදාගත්තා. ඉතින් අපි රූම් එකට වෙලා පොඩි වෙලාවක් හිටියා. ලන්ච් බුෆේ එක ඕපන් වෙන්නේ එකේ ඉඳන්. ඉතින් අපි බලමු මොනවද අපිට ලන්ච් එකට තියෙන්නේ කියලා. අපි දැන් ගෙදර යන්න හදන්නේ. දැන් චෙක් අවුට් වෙන හදන්නේ. හරියටම වෙලාව දැන් 1:10යි. දවල්ට කෑවා. අපි දැන් ගෙදර යමු. හා. ආයෙම නේද? හා. මොකටද දන්නේ? බයි. ආයන්. බයි. ඉරියල්ල විජේ රිසෝට් එකට ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් ගිහින් ගෙන්නම්. බයි බයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි ලස්සන දවසක් ගත කරලා ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.